අයිබෝවන් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්ලාස්මා එක සහ සීරම් එක ගැන. මොකද්ද ප්ලාස්මා එක කියන්නේ? මොකද්ද සීරම් එක කියන්නේ? මොනවාද මේ දෙකේ තියෙන වෙනස්කම් කියන එක සම්බන්ධව. එතකොට ඔයාලා හැමෝම දන්නවා ප්ලාස්මා එක සහ සීරම් කියන වචන දෙක අපිට එන්නේ මේ බ්ලඩ් කියන එකත් එක්ක. අපි රුධිරය ගැන කතා කරනකොට තමයි ප්ලාස්මා සහ සීරම් කියන දෙක ගැනත් කතා කරන්නේ. හරි. अब බලමු මොකක්ද අතරම මේ ප්ලාස්මා සහ සීරම් කියන්නේ මොකක්ද කියලා. අපි මේ බ්ලඩ් වල සහ ප්ලාස්මා එකේ කොම්පොසිෂන් එක ගත්තොතින් ඇත්තටම රුධිරයේ තියෙන රුධිර සෛල සහ ප්ලාස්මාව කියන එකනේ. රුධිර සෛල කියන වර්ග තුනකින් රුධිර සෛල තියෙනවා red blood cells, white blood cells and platelets. ඔය තුනට අමතරව අර ඉතුරු තියෙන liquid portion එකට තමයි අපි ප්ලාස්මා කියලා කියන්නේ. මොනවද මේ ප්ලාස්මා එකේ අන්තර්ගත වෙන්නේ? ප්ලාස්මා එකේ අන්තර්ගත වෙනවා water, albumin, immunoglobulin වගේ proteins සහ salts වගේ දේවල් තමයි ප්ලාස්මා එකේ අන්තර්ගත වෙන්නේ. එතකොට රුධිරයේ අඩංගු වෙනවා රුධිර සෛල ටිකයි ප්ලාස්මාවයි. හරි. මොනවද ප්ලාස්මා එකේ සහ සීරම් එක අතර තියෙන වෙනස්කම්? මේ දෙක වෙනස් වෙන්නේ කොහොමද? අපි මේ ප්ලාස්මා සහ සීරම් කියන දෙකම සාමාන්‍යයෙන් හරියම එකට යන වචන දෙකක් විදිහට පාවිච්චි කරන්නේ ඒකේ වෙනසක් තේරෙන්නේ නැති තරම්. නමුත් මේ දෙක එකක් නෙවෙයි. ප්ලාස්මා එක සහ සීරම් එක කොහොමදවත්ම සමාන වෙන්නේ නැහැ. They are not same. Both plasma and serum are routinely used for blood testing and both contain glucose, hormones, electrolytes and immunoglobulins. මේ දෙකේ සමානකම් ගත්තොත් මේ දෙකම බ්ලඩ් ටෙස්ටිං වලට පාවිච්චි කරනවා. එතකොට දෙකේම ග්ලූකෝස්, හෝමෝන්ස්, ඉලෙක්ට්‍රොලයිට්ස්, ඉමුනෝග්ලොබියුලින්ස් වගේ සංඝටකත් අඩංගු වෙනවා. එහෙනම් මොකද්ද මේ දෙකේ තියෙන වෙනස? මේ දෙකේ තියෙන වෙනස තමයි ප්ලාස්මා එකේ තියෙනවා ක්ලොටින් ෆැක්ටර්ස්. නමුත් සීරම් එක කියන්නේ ක්ලොටින් ෆැක්ටර්ස් නැති ලික්විඩ් පෝෂන් එක. ප්ලාස්මා එකේ ක්ලොටින් ෆැක්ටර්ස් තියෙනවා. සීරම් එකේ ක්ලොටින් ෆැක්ටර්ස් නැහැ. මොනවද මේ ක්ලොටින් ෆැක්ටර්ස් කියන්නේ? ක්ලොටින් ෆැක්ටර්ස් කියන්නේ අපි සිංහලෙන් කියනවා නම් රුධිර කැටිකාරක සාධක. රුධිර කැටිකාරක සාධක ගොඩාක් තියෙනවා. ක්ලොටින් ෆැක්ටර් 1, 2 එහෙම කියකද 1 කියන්න නම් ෆයිබ්‍රිනෝජන් ඊට පස්සේ ප්‍රෝත්‍රොම්බින් ඔහොම කීකේ ක්ලොටින් ෆැක්ටර්ස් ගොඩක් තියෙනවා. එතකොට ප්ලාස්මා එකේ සහ සීරම් එකේ අතර තියෙන වෙනස තමයි ප්ලාස්මා එකේ ක්ලොටින් ෆැක්ටර්ස් අන්තර්ගතයි සීරම් එකේ ක්ලොටින් ෆැක්ටර්ස් අන්තර්ගත නැහැ. අපි ගත්තහම අපි දැන් කියවනේ මේ දෙකම බ්ලඩ් ටෙස්ටිං වලට පාවිච්චි කරනවා කියලා. එතකොට ප්ලාස්මා එකත් ස්පෙસિෆික් බ්ලඩ් ටෙස්ටිං වලට පාවිච්චි කරනවා. සීරම් එකත් ස්පෙસિෆික් බ්ලඩ් ටෙස්ටිං වලට පාවිච්චි කරනවා. එතකොට අපි සාමාන්‍යයෙන් ප්ලාස්මා එක ගත්තාම ප්ලාස්මා එක පාවිච්චි කරන්නේ ඔය ක්ලොටින් ෆැක්ටර්ස් රික්වයර් කරන ටෙස්ට් වලට. ඒ කියන්නේ අපි බලනවා ඔය ප්‍රෝත්‍රොම්බින් ටයිම් කියන එක. බ්ලඩ් ක්ලොට් වෙන්න ගත වෙන වෙලාව බලන ටෙස්ට් තියෙන වගේ ප්‍රෝත්‍රොම්බින් ටයිම් එක බලන PT, APTT ඒ වගේ ඒවට අපිට ගන්න ඕනේ. එතකොට the test that assess coagulation and electrolytes ඒ වගේ ඒවට අපිට ගන්න වෙන්නේ ප්ලාස්මා එක. එතකොට සීරම් එක ටිපිකලි අපි යූස් කරන්නේ බයෝකෙමිකල් ටෙස්ට් වලට. ඔය හෝමෝනල් ටෙස්ට්, කැන්සර් මාකර්ස්, ඉමුනොලොජිකල් ටෙස්ට් වගේ ක්ලොටින් ෆැක්ටර්ස් රික්වයර් කරන්නේ නැති ඒවට තමයි සීරම් එක පාවිච්චි කරන්නේ. හරි. දැන් ඔයා දන්නවා ප්ලාස්මා එකේ සහ සීරම් එකේ තියෙන ප්‍රධාන වෙනස මොකක්ද කියලා. ප්‍රධාන වෙනස තමයි ක්ලොටින් ෆැක්ටර්ස් අන්තර්ගත වීම සහ ක්ලොටින් ෆැක්ටර්ස් අන්තර්ගත නොවීම. මේ රූපෙ දිහා බලන්නකෝ. මේ රූපෙ බලන්න. දැන් මේ රූපේ මෙන්න මේ පළවෙනි අපේ ටියුබ් එකේ තියෙන බ්ලඩ් ක්ලොට් වෙලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ මෙතන රුධිර කැටියක් හැදිලා තියෙනවා. රුධිර කැටියට අමතරව ලික්විඩ් පෝෂන් එකක් තියෙනවා. මෙන්න මේ ලික්විඩ් පෝෂන් එක තමයි සීරම් එක. මේ රුධිර කැටිය මෙතන හැදිලා මේ රුධිර කැටි ගැසීම සිදු වෙනකොට බ්ලඩ් වල තිබුණු සියලුම කැටිකාරක සාධක මෙතනට පාවිච්චි වෙලා සහභාගී වෙලා ඉවරයි. එතකොට මේ තියෙන පෝෂන් එකේ ඔය ක්ලොටින් ෆැක්ටර්ස් කියන ඒවා නැහැ. රුධිර කැටිකාරක සාධක නැහැ. The serum does not have clotting factors. අපි මේ ටියුබ් එක ගත්තාම මේ ටියුබ් එකේ රුධිරය කැටි ගිහිලා නැහැ. නමුත් මොකක් හරි ක්‍රමයකින් මේකේ
රුධිර සෛල සහ ප්ලාස්මා එක වෙන් වෙලා තියෙනවා. මෙතන තියෙන රුධිර සෛල කැටි ගහලා නැහැ. මේ රුධිර සෛල කැටි ගහලා නැහැ. ඒ නිසා මෙතනට ක්ලොටින් ෆැක්ටර්ස් පාවිච්චි වෙලා නැහැ. ඒ නිසා මේ ප්ලාස්මා එකේ ක්ලොටින් ෆැක්ටර්ස් අන්තර්ගතයි. ප්ලාස්මා has clotting factors. මොකක් හරි ක්‍රමයකින් කියලා කියන්නේ මෙතන මේ අපි මේක මේ ප්ලාස්මා එක රුධිර සෛල වෙන් කරගෙන තියෙන සෙන්ට්‍රිෆියුජ් කරලා ඒක ලැබ් එකේදී තමයි සෙන්ට්‍රිෆියුජ් කරන්නේ. එහෙම කරාම අපිට මේක වෙන් කරගන්න පුළුවන්. හරි. අපි බලමු තවදුරටත්. Serum and plasma both come from the liquid portion of the blood. දෙකම liquid portion එකනේ. That once remains once the cells are removed, but that's where the similarities end. Serum is the liquid that remains after the blood has clotted. Serum එක කියලා කියන්නේ liquid එක ඉතුරු වෙන blood clot එකක් හැදුනට පස්සේ ඉතුරු වෙන liquid එකට තමයි අපි serum එක කියලා කියන්නේ. blood clot එක හැදෙද්දි clotting factors ටික පාවිච්චි වුණා. එතකොට clotting factors නැති liquid portion එකක් ඉතුරු වුණා. අපි ඒකට කියනවා serum එක කියලා. Plasma is the liquid that remains when clotting is prevented with the addition of an anticoagulant. අපි blood එක ගන්න tube එකට මොකක් හරි anticoagulant එකක් add කරාට පස්සේ අපි tube එක ඇතුලේ blood clot එකක් හැදෙන එක prevent කරනවා. ඊට පස්සේ අපි centrifuge කරලා වෙන් කරගත්තට පස්සේ අපිට plasma එක වෙන් කරගන්න පුළුවන්. අපි anticoagulant එකක් දාපු නිසා රුධිරය කැටි ගැහුනේ නැහැ. එතකොට කැටිකාරක සාධක පාවිච්චි වුණේ නැහැ. නැත්නම් clotting factors පාවිච්චි වුණේ නැහැ. එතකොට fibrinogen prothrombin වගේ කැටිකාරක සාධක අර මේ අවස්ථාවේදී තියෙන liquid portion එකට එකතු වෙනවා. එතකොට අපි ඒකට serum එක කියලා කියන්නේ. එතකොට අපි ඒකට කියන්නේ plasma එක කියලා. serum එක ගැන අපි for serum you have to wait for the blood to clot first. අපිට serum එක ගන්න නම් මුලින්ම blood එක clot වෙනකම් ඉන්න වෙනවා. ඒකට යම්කිසි කාලයක් ලබා දෙනවා. අපි සාමාන්‍යයෙන් test වලට blood ගන්නකොට blood draw කරනකොට එතකොට අපි ගන්න රතු පාට plain tube එකකට ඒකේ anticoagulants chemicals මුකුත් දාලා නැහැ. අපි නිකම්ම plain tube එකකට blood එකතු කරන්නේ. ඊට පස්සේ යම්කිසි කාලයක් ගත වුණාට පස්සේ මේ tube එකේ තියෙන blood ටික clot වෙනවා. කෙරුදිර කැටියක් හැදෙනවා. Once the blood has clotted, then the liquid part is the serum. එතකොට අර clot එක හැදුනට පස්සේ තියෙන liquid part එකට අපි කියනවා serum එක කියලා. Without any clotting factors, because all the clotting factors have been used up. රුධිර කැටිය හැදෙන්න fibrinogen, prothrombin වගේ ඔක්කොම clotting factors පාවිච්චි වුණා. එතකොට අර ඉතුරු වෙන liquid portion එකේ clotting factors මුකුත්ම නැහැ. අපි එතකොට ඒකට serum එක කියලා කියනවා. එතකොට serum එක හැදෙන්න නම් යම්කිසි කාලයක් ගත වෙනවා. This takes time. ඒක පැයක් වෙන්න පුළුවන් මිනිත්තු 30ක් පැයක් වගේ අතර කාලයක් යනවා සම්පූර්ණයෙන් blood එක clot වෙන්න. For plasma, you have to first add an anticoagulant to prevent blood from clotting. මේකේදී අර clot වෙන එක නවත්ත ගන්න අපිට anticoagulant එකක් මුලින්ම පාවිච්චි කරන්න වෙනවා. අපි blood එකතු කරන tube එකට EDTA, citrate, එතකොට heparin වගේ මොකක් හරි anticoagulant chemical එකක් දාලා ඒකට blood එකතු කරාට පස්සේ ඒ blood tube එකේ coagulation එකක් වෙන්නේ නැහැ. එතකොට රුධිරය කැටි ගහන්නේ නැහැ. ඊට පස්සේ අපි lab එකේදී tube එක centrifuge කරාම ගානට centrifuge කරාම වෙන්නේ අර ඒ අදාළ blood components වල ඝනත්වය අනුව මේවා වෙන් වෙනවා. red blood cells වලටම යනවා, white blood cells ටික මැද ඉතුරු වෙනවා, උඩ plasma එක එකතු වෙනවා. රුධිරයේ කැටි ගැසීමක් සිදු වෙන්නේ නැහැ. එතකොට clotting factors මුකුත් භාවිත වුණේ නැහැ. උඩ ඉතුරු වෙන plasma එකේ clotting factors තියෙනවා. අපි එතකොට ඒකට කියනවා plasma එක කියලා. ඔයාලා දැකලා ඇති blood sample එකතු කරන තැන්වලදී හරි hospital එකේදී හරි අපි blood එක draw කරලා දාන සමහර tubes තියෙනවා. සමහර colors වල tubes දාම් පාට, නිල් පාට වගේ tubes වලට අපි blood දැම්මහම ඔයාලා දැකලා ඇති tube එක හොලවනවා. ඒ හොලවන්නේ ඒක ඇතුළට අපි initially දාලා තියෙන anticoagulant එකක්. EDTA, citrate, heparin මොකක් හරි anticoagulant එකක් දාලා තියෙන්නේ.
ඒකත් එක්ක ගත්ත බ්ලඩ් ටික මික්ස් වෙන තමයි අපි ඒක හොලවන්නේ. එතකොට රුධිර කැටියක් හැදෙන්නේ නැහැ. Then you remove the liquid part which is plasma. ඒ වගේ වෙලාවට අපි remove කරගන්න liquid part එකට කියනවා plasma කියලා. Which contains clotting factors because the clotting factors have not been used to clot blood. මේ රූපෙ දිහා බලන්නකෝ. Plasma is the liquid part. මෙතන අපි සඳහන් කරලා තියෙනවා plasma is the liquid part, cell free. plasma එකේ cell නැහැ. මොකද අපි centrifuge කරාට පස්සේ cells ටික පල්ලෙහාට බහැලා තියෙන්නේ. Of the blood that has been treated with anticoagulants. මේ ටියුබ් එකට අපි blood එක ගන්න කලින් anticoagulant එකක් දානවා. එතකොට මේකේ රුධිරයේ කැටි ගැසීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි centrifuge කරාට පස්සේ density එක අනුව රුධිර සෛල ටික පහළට ගිහිල්ලා plasma එක උඩ ඉතුරු වෙනවා. මෙතන රුධිර කැටි ගැසීමක් උනේ නැති නිසා plasma එකේ clotting factors ටිකක් තියෙනවා. අපිට ඊට පස්සේ මේ plasma එක වෙන් කරගන්න පුළුවන්. අපේ අදාළ specific test කරන්න. මෙතනදී serum is the liquid part of blood after coagulation. මේකේදී අපි blood එකතු කරන tube එකට මුකුත් anticoagulants මුකුත්ම දාලා නැහැ. එතකොට blood එක එකතු කරලා යම්කිසි කාලයක් ගත වුණාට පස්සේ රුධිර කැටියක් හැදෙනවා. රුධිර කැටිය හැදෙන්න මේ රුධිරයේ තියෙන clotting factors ඔක්කොම මෙතනට පාවිච්චි වෙනවා. ඊට පස්සේ liquid portion එක ඉතුරු වෙනවා. මේකේ clotting factors මුකුත්ම නැහැ. මේකට අපි කියනවා serum එක කියලා. අපිට එතකොට serum එක වෙන් කරගන්න පුළුවන්. ඒකට අදාළ specific test ටික කරන්න. මෙන්න මේක තමයි plasma එකේ සහ serum එක අතර තියෙන වෙනස. එතකොට plasma එක සහ serum එක කියන්නේ කොහොමදවත් එක සමාන දෙකක් නෙවෙයි. ඒ දෙකක් කියන එකයි මට මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න ඕනේ. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. රුධිරය සම්බන්ධ තවත් වීඩියෝ එකකින් අපි ඉදිරියේදී හමු වෙමු. දැනට මේ වීඩියෝ එක අවසන් කරනවා. බොහොම ස්තුතියි.